අද මම එකතු වෙන්නේ ප්‍රථමයෙක් එක්ක. ප්‍රථමයෙක් කිව්වට මෙයා එසේ මෙසේ ප්‍රථමයෙක් නෙමෙයි. මෙයා සමස්ත දිස්ත්‍රික්කයකින්ම ප්‍රථමයෙක් වුණ කෙනෙක්ව. ඉතින් ලංකාවේ අපි හැමෝම ආදරය කරන ප්‍රදේශයක් තමයි මහනුවර කියලා කියන්නේ. මොකද මේ පළාත හරිම ලස්සනයි, හරිම ආදරණීයයි. ඉතින් මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් වාණිජ්‍ය විෂය ධාරාවෙන් මුහුණ දීලා මහනුවර දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා බවට පත් වුණ ඒ දක්ෂයා එක්ක තමයි අද දවසේදී මම එකතු වෙන්නේ. ඒ තමයි සෙනුර ගයාෂාන්. ඉතින් සෙනුර ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. ඉතින් සෙනුර විතරක් නෙමෙයි. අද දවසේදී සෙනුරත් එක්ක එකතු වෙනවා සෙනුරගේ ගිනුම් කරන කවුද මේ ගිනුම් කරන ඒ තමයි තුෂාර කුඹුරේ ගෙදර සර්. ඉතින් සර්වත් ආදරෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. හරි. ඉතින් මුලින්ම සෙනුරගෙන් අහන්න දෙයක් තියෙනවා. දැන් මමත් A level කළා මීට අවුරුදු කිහිපයකට කලින්. ඉතින් මගේ A level result එක දැක්ක වෙලේ මට දැනුනේ පුදුම සතුටක්. ඒ කරපු කැපකිරීමට හරියන result එකක් ලැබුණා නේද කියලා. ඉතින් සෙනුර ඔයාගේ පැත්තට ගත්තොත් ඔයා දිස්ත්‍රික් ප්‍රථමයා වෙලා. ඉතින් ඔයා result බලද්දි දිස්ත්‍රික් ප්‍රථමයා කියලා දැක්කම ඇත්තටම මොකද හිතුනේ? ඒක කියාගන්න බැරි සතුටක්. ජීවිතේ තියෙනවනේ සාමාන්‍යයෙන් සතුට හිතෙන දේවල් ගොඩක් සතුට හිතෙන අවස්ථා. එන්නේ අවස්ථාවලින් උඩින්ම තියෙන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ඒ සතුට තාමත් වචන වලට හරව ගන්න හරි අමාරුයි. මායි අම්මයි තමයි රිසර්ච් බැලුවේ ගෙදර. අක්කලා දෙන්නත් කෝල් අරන් රිසර්ච් සහ පොඩ්ඩක් බිසි ටයිප් එකේ හිටියේ. හරි සතුටක් ඒක. මං ගැනම ආඩම්බරයක් ඇතිලා එහෙම තමයි. ඉතින් මම දැනගන්න කැමතියි පවුලේ ඉන්නේ කවුද? අම්මා අක්කලා දෙන්න ගැන සඳහන් කරා. ඉතින් මේ අයද වාගේ පවුලේ අය? ඔව් මමයි අම්මයි අක්කලා දෙන්නයි තමයි පවුලේ ඉන්නේ. පවුලේ ඉන්නේ. හරි. එතකොට අම්මා මට හිතෙනවා අම්මා සහ අක්කලා දෙන්න කියන දෙන්නම ඔයාට ලොකු ශක්තියක් වෙන්න ඇති ඔයාගේ ගමනට. ඔය අය ගැන මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ? ඔව් අනිවාර්යෙන් අම්මා තමයි මගේ පස්සෙන් හැමදාම හිටියේ. තාත්තා නැති වුණාට පස්සෙත් ඊට කලිනුත් අම්මා තමයි මේන් රෝල් එක හිටියේ මගේ ජීවිතේ. ඊට පස්සේ අක්කලා දෙන්නත් එහෙම තමයි. අම්මා වගේ මටත් ආදරේ හැමදාම. ඒ තුන් දෙනා හින්දා තමයි මේ වගේ රිසල්ට් එකක් එන්නත් හේතුවක් වුණේ. එතකොට සෙනුර තව දෙයක් ඒත් එක්ක මම අහන්න ඕනි. ඔයා හිතාගෙන හිටියද මට අනිවාර්යෙන් දිස්ත්‍රික් ෆස්ට් වෙන්න පුළුවන් කියලා? අනිවාර්යෙන්ම දිස්ත්‍රික් ෆස්ට් වෙයි කියලා හිතන් හිටියේ නෑ. කොහොම හරි මුල් රෑන්ක් එකක් තියෙයි කියලා හිතුවා. කියන්නේ පළවෙනි අඩුම තරමේ 50 ඇතුළටවත් අනිවාර්යෙන් එනවා කියලා හිතන් හිටියා. හැබැයි හිතේ කොනක තිබ්බේ නෑ කියන්නත් බෑ. කියන්නේ යටි හිතේ තිබ්බ යටි හිතේ තිබ්බා අනිවාර්යෙන්. අනිවාර්යෙන් දැන් ඉෂ්ට සිද්ධ වෙලා. දැන් මෙතන හරි ලස්සන කතන්දරයක් තියෙනවා මල්ලි. ඒ තමයි දැන් මමත් ජපුරෙන් බිහි වුණ විද්‍යාර්ථයෙක්. මං විතරක් නෙමෙයි ඔයාගේ ගුරුතුමත් දිස්ත්‍රික් ප්‍රථමයෙක් වෙලා ජපුරෙන් බිහි වුණ විද්‍යාර්ථයෙක්. ඉතින් සර් දැනට ඔන්න අපි දෙන්න ජපුරේ. මං හිතන්නේ මල්ලි දැන් දිස්ත්‍රික් ප්‍රථමයා කියන්නේ ආයේ ජපුර කියන්නේ හීනයක් නෙමෙයි යන්න පුළුවන්. ඉතින් සර් දිස්ත්‍රික් ප්‍රථමයෙක් වෙලා ජපුරට ගිහිල්ලා සර් ලස්සන ගමනක් ගියා. සර්ට මොකද හිතෙන්නේ සර්ගේ මේ දක්ෂයා ගැන? ඇත්තටම සෙනුර ආරම්භයේ ඉඳන්ම පන්තියේ පිළිවෙලට වැඩ කරපු ළමෙක්. එනිසා මට යම් විශ්වාසයක් තිබුණා සෙනුර ගැන. එයා දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ ප්‍රතිඵලයකට යනවා කියන එක පිළිබඳව විශ්වාසයක් තිබුණා. පන්තියේ වැඩ හරිම පිළිවෙලයි. එයාලා විතරක් එයාලගේ කණ්ඩායමම ඉතා හොඳට වැඩ කරා. එනිසා මම හිතුවා මේක ඇත්තටම අර අපි අපේක්ෂාවෙන් හිටපු ප්‍රතිඵලයක් අපිට ලැබුණා වගේ එකක් තමයි එතන තියෙන්නේ. එතකොට දැන් මට බැලූ බැල්මට පේන්නේ සෙනුර ටිකක් සීරියස් කැරක්ටර් එකක් වගේ. ඇත්තටම සෙනුර සීරියස්ද? පිටින් පේනවා වගේ සීරියස් වෙන්නත් පුළුවන්. ඇතුළෙන් හැබැයි ඉමෝෂනල් ගතියකුත් තියෙනවා අනිවාර්යෙන්. මම හිතන්නේ සෙනුරටත් වඩා සර්ගෙන් අහන එක හොඳයි. මං සෙනුර කිව්වා වගේද එයා? ඔව්. නැත්නම් ඊට වඩා වෙනස්ද? ඇත්තටම සෙනුර ටිකක් නිහඬ ළමෙක්. නමුත් සාමාන්‍ය ඉතින් අර ඔය වයසේ ළමෙක් ගාව තියෙන්න ඕනේ සාමාන්‍ය දඟකාරකම් මේ වගේ දේවලුත් තියෙනව නැතුව නෙමෙයි. හැබැයි පන්ති කාමරය තුල ප්‍රධාන වශයෙන් එයා ඒ අවුරුදු දෙක තුලම අධ්‍යාපනයත් එක්ක වැඩ කරගෙන ගියපු දරුවෙක්. අහන්න කැමතියි දැන් අපි මේ වාණිජ්‍ය විෂය හදාරනකොට එතන සබ්ජෙක්ට්ස් තුනක් තියෙනවා. ওই සබ්ජෙක්ට්ස් තුනෙන් අපේ කාලේ උනත් තිබ්බා මේක තමයි මගේ කැමතිම විෂය කියලා. ඒතර මම හිතන්නේ සෙන්රටත් අනිවාර්යෙන්ම ඇති ওই සබ්ජෙක්ට්ස් තුනෙන් ඔය ආසම විෂයක්. ඒ මොකද්ද? අනිවාර්යෙන්ම කවුන්ටින් තමයි. අනිවාර්යෙන්ම කවුන්ටින්. සර් ළඟ ඉන්න නිසාද එහෙම කිව්වේ? අප්පෝ නෑ. ඇත්තටම කවුන්ටින් වලට ඇත්තටම කවුන්ටින්. දැන් ඔයා කවුන්ටින් වලට එහෙම ආස වෙන්න නම් මොකක් හරි හේතුවක් විතර තියෙන්න ඕනේ. නැත්නම් හේතු කිහිපයක්. ඇයි ඔයා ඇත්තටම කවුන්ටින් වලට ආස? කවුන්ටින් කියන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් ප්‍රැක්ටිකල් විෂයක් පාඩම් කරනවට වඩා අනිත් විෂයන් වලට වඩා ඒකේ තියරි කොටස් වලට වඩා මේ ප්‍රැක්ටිකල් ගතිය වැඩි. පොඩ්ඩක් ලොජිකල් හිතන්න වෙනස් වෙනස් විදියට හිතන්න
අන්නේ පැට්න එකට මම පොඩ්ඩක් කැමති හින්දා සහ සර්ගේ ක්ලාස් එකකින් වෙච්ච දේවල් එක්ක මගේ පොඩ්ඩක් පැෂන් එකේ ඒ පැත්තට පොඩ්ඩක් වැඩි වුණා. වැඩි වුණා. දැන් සර් මෙයා කියනවා ඔන්න සර්ගේ ක්ලාස් එකත් එක්ක එයාගේ පැෂන් එක වැඩි වුණාලු accounting වලට. ඉතින් සර් මොනවද මේ ළමයිගේ පැෂන් එක වැඩි කරන්න ක්ලාස් එකේ කරන්නේ? ඇත්තටම ගිණුම්කරණය ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් නේ. එතකොට ඒකෙදී අපි ළමයාට හැම වෙලේම ඒකේ න්‍යායාත්මක පදනම දෙන්න ඕනේ. විෂය න්‍යායාත්මක පදනම හරියට ළමයෙකුට පැහැදිලි වුණාම එයා ඒ ඔස්සේ විෂය ගැඹුරින් ඉගෙන ගන්නවා. එතකොට අර ඕනෑම ගානකට යන්න පුළුවන් විදිහට ළමයාගේ අර චින්තන පරාසය වැඩි වෙනවා. ඒ නිසා මම හිතනවා මගේ පන්තිවල ළමයන්ගේ තියෙන විශේෂත්වය තමයි ඕනම විෂයක න්‍යායාත්මක පදනම ඊටාම ගැඹුරින් ළමයි ආකර්ෂණය කරගන්නවා. අනිවාර්යයෙන්. ඒ නිසා තමයි අද දිස්ත්‍රික් ප්‍රථමයකුත් මේ විදිහට බිහි වෙලා ඉන්නේ. දැන් ඊළඟට හරි ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. දැන් A level කාලේ කියලා කියන්නේ අපි හැමෝම මල් වයස කියලා කියන කාලයක්. අපි හැමෝම ආදරයට පෙළඹෙන කාලයක්. ඉතින් සෙනුර දිස්ත්‍රික් ප්‍රථමයෙක් වෙලා ඉන්නවා. ආදරෙත් එක්කමද දිස්ත්‍රික් ප්‍රථමයෙක් උනේ? ආදරයක් කියන්නේ එහෙම සම්බන්ධයක් නම් තිබ්බේ නෑ. සම්බන්ධයක් නම් නැහැ කිව්වා. හැබැයි ක්‍රෂ් එකක්වත් හිටියේ නැද්ද A level කාලේ? රශ් එකක් හිටියේ නෑ කියන්න බෑ. සමහරට එකට වඩා ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ක්‍රෂ් කීපයකුත් තියාගෙන තමයි ඔන්න දිස්ත්‍රික් ප්‍රථමයා වෙලා තියෙන්නේ. ඉතින් සර් මොකද හිතන්නේ දැන් සර්ගේ ක්ලාස් එකේ විශාල ළමයි පිරිසක් ඉන්නවා. මේ ළමයි ආදරය කියන දේත් එක්ක තමන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කරගන්නවද නැත්නම් දෙක බැලන්ස් එකේ කරගෙන යනවද? ඇත්තටම අධ්‍යාපනයයි ඔය බාහිර දේවලුයි බැලන්ස් කරගෙන යන ළමයි නැතුවම නෙමෙයි. ඒක ගොඩක් අඩුයි. හේතුව දැන් මේක තරඟ විභාගයන්නේ. ඒතර ඇත්තම කතාව තමයි ඒ තරඟ විභාගයකට මුහුණ දෙන්න ඊටාම හොඳ මානසිකත්වයක් තියාගෙන යන ළමයෙකුට ලේසි. අර අපි කියන්නේ අර සාමාන්‍යයෙන් කන්දක් නගින්න යනකොට අපි ලොකු බරක් අරගෙන ගියොත් අපේ ගමන බාධාවක්නේ. ඒ නිසා මම හිතනවා A level වගේ දැඩි තරඟයක් තියෙන විභාගයකට වෙන බාහිර සාධක නැතිව ඒකටම ફોකස් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ කියන්නේ සෙනුර එහෙම ලොකු බරක් කරේ තියන් ගිහින් නෑ වගේ A level විභාගයට යනකොට නේද? මං කියන්නේ ආදරේ පැත්තෙන්. හරි ඊළඟට මම දැනගන්න කැමතියි දැන් සර් මේ ඒ කාලේ අපේ කාලේ උනත් තිබ්බ දෙයක් තමයි accounting කියන්නේ හරි අමාරුයි. එහෙම ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමේ. ඒ කාලේ මට උනත් අමාරුම සබ්ජෙක්ට් එක වෙලා තිබ්බ accounting. ඉතින් මම අහන්න කැමතියි සර්ගෙන් ඇයි මෙහෙම perception එකක් ළමයි අතර තියෙන? ඇත්තටම මේ කියනවා වගේ accounting අමාරුද? ඇත්තම ඕකේ පදනම තමයි අනික් විෂයන් වලට වඩා accounts මං දකින කෝණයෙන් හරිම ලේසි. ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි මේකේ පාඩම් අතර ඊටාම දැඩි සම්බන්ධයක් තියෙනවා. ඒතර දැන් අපි අනිත් විෂයන් ගත්තාම අපිට ඕන තැනකින් සමහරට පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ගිණුම්කරණයේ තියෙන ලක්ෂණය තමයි අර මුල් පාඩමේ ඉඳන් අවසාන පාඩම දක්වා හරියට දන්වලක පුරුක් වගේ එකින් එක බැඳිලා තියෙනවා. ඒ නිසා ළමෙක් ආරම්භයේ ඉඳන් විෂය හරියට ඉගෙන ගන්නවා නම් මේක බොහොම රසවත් ඉගෙන ගන්න පුළුවන් විෂයක්. හැබැයි මේක මැදින් අල්ලා ගන්න ගියාට ටිකක් එහෙම අල්ලන්න අමාරුයි. ඒ නිසා තමයි ලොකු ළමයි ප්‍රමාණයක් ගිණුම්කරණයේ විෂය අසමත් වෙන්නේ. ඒ සර්ගේ උත්තරෙත් එක්කම මම සෙනුරගෙනුත් ඒ ප්‍රශ්නය අහන්න ඕනේ. හැබැයි ඊට කලින් සර් මට අහන්න ලැබුණා පහුගිය කාලේ කට්ටිය කතා වුණා මේ මෑත ඉතිහාසයේ තිබ්බ උසස් පෙළ විභාග වලින් වාණිජ්‍ය විෂය ධාරාවේ අමාරුම accounts paper ආවේ 2025 කියලා. එහෙමද සර්? අනිවාර්යයෙන්. ඔව්. අමාරුම කියනවටත් වඩා ළමයින්ට අර ගොඩාක් පහුගිය අවුරුදු වල තිබුණේ අර කටපාඩමෙන් යාන්ත්‍රිකව ගණන් හදන විදිහේ ප්‍රශ්න පත්‍ර රටාවක්. ඒක සම්පූර්ණයෙන්ම මේ අවුරුද්දේ වෙනස් තත්ත්වයක් තිබුණා. ඒ කියන්නේ අමාරු සාමාන්‍යයෙන් අමාරු කියලා හිතනවා. අනිවාර්යයෙන්ම අමාරු පේපර් එකක්. එතකොට සෙනුර ඔය වගේ අමාරු පේපර් එකකට ඔයා කොහොමද ෆේස් කරේ? ඒ කියන්නේ අනිවාර්යෙන් හොඳ ප්‍රැක්ටිස් එකක් එක්ක ඔයා යන්නේ නැති. අනිවාර්යෙන්ම යාළුවන්ටත් ඔක්කොලාම කියවුවේ අමාරු පේපර් එකක් කියලා. හැබැයි සර්ගේ ක්ලාස් කියපු මට නම් ඒක නිකන් නෝමල් පේපර් එකක් විතරයි. ඇයි ඔයා කියන්නේ ඒක සර්ගේ ක්ලාස් කියපු මට ඒක නෝමල් පේපර් එකක් කියලා? මොකද සර්ගේ ක්ලාස් එකේ අපි ඊට වඩා අමාරු පේපර්ස් ගොඩක් කරලා තියෙනවා. එතකොට ඒක නිකම් නෝමල් පේපර් එකක් විතරක් වෙනවා. මගේ යාළුවෝ හිටියා සර්ගේ මුල් කාල ක්ලාස් ඇවිල්ලා සර් හදන පේපර්ස් දෙන පේපර්ස් අමාරුයි කියලා ක්ලාස් එක ලීව් කරලා ගියපු අය. හැබැයි ඒ කට්ටිය chance එකක් මිස් කරගත්තා කියලා කියන්න පුළුවන් මේ පරිවිභාගේ. ඉතින් මම හිතන්නේ ඔයා ඒ chance එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. දැන් සෙනුර ඔයාගේ ගමන දිස්ත්‍රික් ප්‍රථමයා වෙලා නතර වෙන්නේ නැහනේ. මුලදිත් ඔයා කතා කරා ජීවිතේ ඉදිරියට යන්න ඕනේ මේ දේවල් ගැන. ඉතින් මම හිතනවා ඔයාගේ ඊළඟ ඉලක්කය වෙන්නේ මොකක්ද? දිස්ත්‍රික් ප්‍රථමයා වුණා. දැන් ඊළඟ පියවර මොකක්ද? ඊළඟ පියවර තමයි A level එන්න මුල් කාලේ ඉඳන්ම ඒ කාලේ ඉඳන්ම තිබ්බේ හීනේ ජපුර තමයි.
දැන් ඊට පස්සේ දිස්ත්‍රික් ප්‍රථමයා වෙලා ජපුරට තමා යන්නේ. ඊට පස්සේ අම්මා කියපු දෙයක් තමයි මුලින් ඉඳන්ම රටට වැඩක් කරන්න පුළුවන් එක්කෙනෙක් වෙන්න කියලා. ඊට පස්සේ ජපුරෙනුත් අවුට් වෙලා රටට වැඩක් කරන්න පුළුවන් එක්කෙනෙක් විදිහට තමයි එළියට එන්න හීනේ තියෙන්නේ.